දැන් අපි දැක්කා මුම්බායේ ඒගොල්ලෝ වරායල් දෙකක් හදනවා. හරිද? එතකොට දැන් මේ දැන් සිංගප්පූරුවයි ඩුබායි අතරනේ මේ දෙකම ඒගොල්ලන්ගේ එකයි අපේ එකයි පිහිටීමක් තියෙන්නේ. එතකොට අනාගතයේදී ඒ මුම්බායි වල මේ හැදිලා තියෙන සහ හැදෙන වරායත් අපි දැක්ක විශාල යටිතල පහසුකම් වල ඒගොල්ලන්ගේ මාස්ටර් ප්ලෑන් එකකට යන්නේ. මේ වරාය විතර නෙමෙයි එයාපෝට් දෙයක් හදලා වරායවල දෙයක් හදලා අධිවේගී මාර්ග ටික එකිනෙක ඉන්ටර්කනෙක්ට් කරනවා. මේක ඉදිරියට අපිට ලොකු තරගයක් ඇති වෙන්න පුළුවන්ද එහෙම නෙමෙයිද ඒක? ගරු සභාපතිතුමා තරංගය ඇති වෙන්නේ විසින්ජම් කියන වරාය. අපිට හැතැම්ම ගානක් එහා පැත්තේ තියෙන වරායක් තියෙනවා. ඒකේ පාලනය කරන්නේ අඩානි. දැන් කොළඹ CWIT එකත් තනිකරම පාලනේ තියෙන අඩානි කියන ආයතන තුල තියෙන්නේ. සහ වල්ලපඩම් කියන තව වරායක් තියෙනවා. ඉන්දියාවේ දකුණේ තියෙන්නේ. ඒගොල්ලොන්ගේ ප්ලෑන් එක තියෙනවා. ඩ්‍රෙජ් කළා ලොකු නැව් එතෙන්ට ගෙන්න ගන්න. මම දකින්නේ දැන් තරංගේ එන්නේ ඒ වරායවල් දෙක හරහා. දැන් සිංගප්පූරුව ගත්ත මේගොල්ලන්ගේ කැච්මන්ට් ඒරියා එක සවුත් ඊස්ට් ඒෂියා. අපේ කැච්මන්ට් එක සවුත් ඒෂියා. සවුත් ඒෂියා කියන්නේ ඉන්දියාව. ඉතින් මුළු ඉන්දියාවලේ තියෙන වරායවල ඔක්කොම ගත්තම ගිය අවුරුද්දේ ඒගොල්ලෝ හැන්ඩල් කරේ 24 මිලියන් TEUs. අපි පොඩි රටක් වෙලා මිලියන් 22යි ඉන්න අපි මිලියන් 8ක් කරා. 8.3ක් මම හිතන්නේ සෑහෙන ජයග්‍රහණයක්. පොඩි අපේ නමුත් අපි රිජියුම පොපුලේෂන් එක ගත්තම මුළු අපිට තියෙන ලොකුම ඉෂුව එක තමයි ඉන්දියන් කාගෝ බ්‍රේක් බල්ක් ඒව කන්ටේනරයිස් වෙන්නේ ඉතින් ප්‍රශ්නේ. දැන් චීනේ ගත්තම මේ හා සමාන පොපුලේෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ මිලියන් 300ක් කරන වාර්ෂිකව. ඔව්. අපේ ඉන්දියාව කරන්නේ මිලියන් 24යි කරන්නේ. ඒක හේතුව තමයි අර බ්‍රේක් බල්ක් කාගෝ කියන එක කන්ටේනරයිස් වෙන්නේ නැති හින්දා. ඉතින් අපරත් ඕන එක ඒක අපේ කැච්මන්ට් ඒරියා එක ඉන්දියාව. දැන් ඉන්දියන් කාගෝ නැත්තම් අපිට කොළඹ වරායක් නැහැ. ඒක තමයි යථාර්ථය. අපිට බ්‍රෙඩ් ඇන්ඩ් බටර් එක දෙන්නේ ඉන්දියන් වරාය. ඒ කියන්නේ ඉන්දියන් රජය නෙමෙයි දෙන්නේ. නැව් සමාගම් තමයි අපිට දෙන්නේ භාණ්ඩ දෙන්නේ. නමුත් ඉන්දියාවේ මේ වොලියුම් එක ඉන්ක්‍රීස් වෙන්නේ නැත්තම් අපිට ඩෙවලොප්මන්ට් එකකුත් නැහැ. ඩෙවලොප්මන්ට් එකක් නැහැ. දැන් එතකොට තරංගයක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. වෙනවා තර්ජනය. ඒකට අපි මුණ දෙන්නේ මොකද්ද ගන්න පියවර? ෂිපින් ලයින්ස් 6යි ඉන්නේ ලොකු රාජකාරියක් නැහැ මේ වරාය සේවාවන් ගත්තම දැන් අපි නික කන්සියුමර් අයිටම්ස් වලට ගියාම පාරිභෝගිකයෝ දහස් ගණක් ඉන්නවනේ. ලෝකේ නැව් සමාගම් 10ක් කැපැසිටි එකෙන් 80ක් මෙහෙවනවා. ඒ නැව් සමාගම් තමග අපි ගිවිසුම් වලට යන්න ඕනේ. දැනට එහෙම නැද්ද? දැන් එහෙම තියෙනවා. තව වැඩි කරගන්න වඩා ඒගොල්ලෝ අනිත් වරායවල වලට යන්න ඉස්සර අපි ඒගොල්ලොන් තමක ලොන්గ్ ටර්ම් කොන්ට්‍රැක්ට්ස් වලට යන්න ඕනේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොටසක්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඊස් කන්ටේනර් ටර්මිනල් එකේ අපරත් කොටසක් ගන්න පුළුවන්ද? අපි ගත්තේ නැත්නම් අපි යනවා විසින්ජන් යනවා. නැත්නම් අපි හම්බන්තොට යනවා. දැන් ඩිරෙක්ට් ඒක ඉතින් ඔබතුමා වගේ පරණත පුද්ගලයා හැන්ඩල් කරන්න පුළුවන් නේ. ඒක අපි ප්‍රශ්න කරන්න ඕනේ නැහැ.